හරි ඔන්න හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්නවා පසුනට YouTube channel එක ගැන තවත් අලුත් වීඩියෝ එකක් ඉතින් ඔයාලා thumbnail එක දකින්න ඇති අද වීඩියෝ එක මොකක්ද කියලා. ඉතින් එහෙනම් මුලින්ම මතක් කරන්න මට උදව්වක් විදිහට මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. දැන් මම ගිහලා subscribe කරන්න. ඒ වගේම තමයි Retouch Pro panel එක ගැන දාලා තියෙන වීඩියෝස් ඔයාලට බලා ගන්න ඕන. Retouch Pro panel එක ගැන මොකක්ද කියලා දැනගන්න ඕන. ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන්. මේ තියෙන Retouch Pro panel එක ගැන. ඉතින් හරි එහෙනම් අපි අද දවසේ වීඩියෝ එකට යමු. හරි ඉතින් අපි මුලින්ම ඔයා දන්න ඇති මෙතන ලයිබ්‍රරි වලට ගිහිල්ලා අපේ Lightroom වල ලයිබ්‍රරි කියන ටූල් එකකින් තමයි ලයිබ්‍රරි කියන සෙක්ෂන් එකකින් තමයි අපි ෆොටෝස් අපේ Lightroom එකට ඉම්පෝර්ට් කරගන්න. ඒ කියන්නේ ලයිබ්‍රරි කියන මෝඩ් එකේ තමයි අපි ෆොටෝස් බලන ඒවා, view කරන ඒවා, ඒ වගේම ෆොටෝස් තෝරන ඒවා, ඒ දේවල් හැමදේම කරන්නේ. ඉතින් මම මුලින්ම තව ෂෝට්කට් එකක් කරන control එක control A බුවට පස්සේ තමයි මේ ඔක්කොම ෆොටෝස් ටික සිලෙක්ට් වෙන්නේ. ඒ වගේම control D ඒ බුවට පස්සේ D සිලෙක්ට් වෙනවා. හරි ඉතින් දැන් මේ විදිහට ඔයා දන්න ඇති මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ෆෝල්ඩර්ස් එක ධන ලකුණ ක්ලික් කරලා add folder කියන එක දුන්නට පස්සේ අපිට අදාළ ෆෝල්ඩර් එක මේකට ඉම්පෝර්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ ෆෝල්ඩර් එක තමයි මම දැන් මෙතන ඉම්පෝර්ට් කරගෙන තියෙන්නේ. ඒ වගේම ෆෝල්ඩර් එකේ name එකත් මේ පැත්තෙන් වැටෙනවා. මේ තියෙන වැල්ලා. ඒ වගේම මෙන්න මෙතන පෙන්න previous import කරන මම මේ දැන් import කරපු all photographs කියන එක පෙන්නනවා. මේ පරණ ෆොටෝස් සහ අනිත් දේවල්. ඉතින් මේ පරණ ෆොටෝස් ටික ඔක්කොම ආයි පාරක් ඉම්පෝර්ට් කරන්න බෑ. එහෙම ඉම්පෝර්ට් කරද්දී ඉම්පෝර්ට් වෙන්නේ නැහැ. එහෙම ඔයාලට ආයි පාරක් වෙන වෙනම කැටගරි වශයෙන් ඉම්පෝර්ට් කරගන්න ඕන නම් ඔයා මේ ඩිලීට් කරලා මෙතනින් ගිහලා remove කියන බටන් එක remove කියන බටන් එක ඔබලා remote මෙතන remove photo කියලා ගිහලා remove from Lightroom කියන එක දෙන්න ඕනේ. හරි මට දැන් එහෙම කරන්න නැහැ මං ඔයාලට කියලා දෙන්න යන්නේ මේ ෆොටෝස් ඔක්කොමට එකම ප්‍රීසෙට් එකක් මේ විදිහට දාගන්න කොහොමද කියලා. ඉතින් ඔයා වැඩිදුර විස්තර දැනගන්න නිසා තමයි මම මේ දේවල් ඔයාලට එක්ස්ප්ලেইন කරේ. හරි ඉතින් මුලින්ම අපි මේ විදිහට ෆොටෝස් ටික දාගත්තට පස්සේ අපිට පුළුවන් මේ ෆොටෝස් කීපයක් හොඳම තෝරන්න. ඉතින් ඔයාලට පේන ඇති මේ ෆොටෝස් වල පෙලක් ඒවා අන්ඩෙක්ස්පෝස් ගිහිල්ලා තියෙනවා. ඒකට සමහර ඒවා ඕවර් එක්ස්පෝස් නම් මෙතන අඩුයි. ඉතින් අපි අපිට ගොඩාක් ෆොටෝස් most important photos වලට මේ group photos ටික තියෙන නිසා අපි අනිත් ටික අපිට adjust කරගෙන හදා ගන්න පුළුවන්. right ඒ නිසා මම කරන්නේ මුලින්ම මෙතනින් අපිට සාමාන්‍ය standard exposure එකක් තියෙන photos ටික select කරගන්න. ඉතින් ඔයාලට පේන්නේ නැති මේකේ හොඳට photos වල lights තියෙනවා. ඒ වගේම තමයි මෙතන preset එකක් දාලා බලමු අපි මේ preset එක අනිත් ඒවාත් එක්ක match වෙන්නේ කොහොමද කියලා. ඉතින් තව දෙයක් ඔයාලට මේ photos ටික ගන්න select කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ හැම ෆොටෝ එකම මෙතන තියෙන ෆ්ලැග් කියලා එකක් අර පේනද මෙන්න මෙතන උඩ තියෙන ෆ්ලැග් කරන්න. මේ ෆ්ලැග් කරන එකෙන් කරන්නේ අපිට අවශ්‍ය ෆොටෝස් ටික විතරක් අපි සිලෙක්ට් කරගන්න එක. ඉතින් ඔයා හිතන්න මෙතන ෆොටෝස් තියෙන 283ක්. ඒ 283 මම දැන් කිහිපයක් ෆ්ලැග් කරගෙන යනවා. ඒ කිහිපයක් ෆ්ලැග් කරගෙන යනකොට අපි හිතමු නේ එක මගේ ෆොටෝස් දෙකක් තියෙනවා. මේ විදිහට ෆොටෝස් ෆ්ලැග් කරගෙන යනකොට ඊට පස්සේ ඔයාලට බලන්න මෙන්න මෙතන යට filter off කියන එකට ගිහිල්ලා මෙතන flag කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට මෙතන පෙන්නන්නේ flag කරපු ටික විතරයි. හරි. ඉතින් මේ විදිහට flag කරපු photos ටිකට අපි preset එකක් දාලා බලමු. ඒ preset එක කොහොමද match වෙන්නේ කියලා. මේකට තවත් පාරක් ක්ලික් කරොත් මේක unflag වෙනවා. හරි. ඉතින් මේ විදිහට flag කරන්න අපිට ඒ වගේ මේවට rate කරන්න පුළුවන්. මේවා තරු පහ දීලා ඒතර මෙතන ෆ්ලැග් වලට ගිහලා ෆිල්ටර්ස් වලින් ඔයාලට යදාල rated unrated ඒ ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. හරි ඉතින් මම දැන් මේක රේට් කරන්නේ නැහැ. හරි මම මේක ටික ඔක්කොම ෆ්ලැග් කරගෙන තියෙන්නේ. ඉතින් අපි මෙතෙන්ට ගිහලා එක ෆොටෝ එකක් මේ විදිහට තෝරගන්නවා. තෝරගෙන මම මෙතන යූස් කරන්නේ fine art කියන මගේ preset එක. හරි මේ විදිහට අපි හදාගෙන මේ exposure එක 50ට තියෙන standard විදිහට exposure එක ඇවිල්ලා තියෙන්නේ. මම මේක ඒ විදිහට මේකට දෙන මේක white and මේ ගන්න වගේ හදාගෙන මම මේ කිසිම වෙනසක් කරන්නේ නැහැ ෆොටෝ එකේ normal අවශ්‍ය exposure එක තියෙන නිසා ආලෝකය වැඩිත් නැහැ අඩුත් නැහැ ඒ නිසා එහෙම මම ආයි මේක වෙනස් කරන්නේ නැහැ පොඩ්ඩක් මේක මෙහෙම කරගෙන හරි දැන් අපිට පුළුවන් මේ අනිත් ෆොටෝස් ටිකට යන්න අනිත් ෆොටෝ ටික දැන් මේ preset එකම අපිට මේ ෆොටෝස් ටිකට වැටෙන්න ඕනේ ඉතින් ඔයා හිතන්න මෙතන ෆොටෝස් 500ක් තියෙනවා. මේ 500ට මේ විදිහට මේක සින්ක් වෙනවා. ඒකට අපි කියන්නේ සින්ක් කරනවා කියලා. සින්ක්‍රොනයිස් කරනවා කියලා තමයි කියන්නේ. සමහර පොඩි වචන මේ වුණොත් සමා වෙන්න. හරි. ඉතින් මේ විදිහට අපි මේ ෆොටෝස් ටික මේ සිලෙක්ට් කරලා පස්සේ control A ඔබලා තමයි මේ විදිහට සිලෙක්ට් කරන්නේ. එතකොට ඔයා බලන්න ඔයාට මේ ෆොටෝ සිලෙක්ට් වෙලා තියෙන එක ඇතුලේ තව highlight වෙලා ආයි ෆොටෝ එකක් පෙන්නනවා. මෙතන grey color එක මේ විදිහට white වෙනවා. මම mouse එක මෙහෙම ක්ලික් කරනවත් එක්ක මේ ෆොටෝස් ඔක්කොම මේ විදිහට
සිලෙක්ට නවා. ඉති වාට මේ පේන ඇති පැහැදිලිව මේ ෆොටෝ එක මේ ග්‍රේ කල එකකින් මේ ග්‍රේ කලක වයිටලම් පැදිල පේන එකකට සිලෙක්ට තින කියලා ඉතින් අපි අවශ්‍ය ෆොටෝ එක මේ විදිර ගිල්ලා මේක ඩිවලොප් මෝඩ්ඩකින් අප ප්‍රීසෙට් එක සහ මෙතර තින ලයිට් බැලන්ස් කරගෙන කලස් කලටවන් සේටික ඔක්කොම අදාන කල මික්ස වලින් ඒටික හදාගෙන මේ ෆොට හරි ගානට අපි හදාගෙන අපට පුළුවන් මේ අනිස් ෆොටෝස් ටිකට යන්න ඉතින් මුලින්ම වගේ මේ නෝමල් තියන මේ විදිර අපි මේ ෆොට එකට ගිහිල්ලා කන්ට්‍රෝල් ඒ ඔබල මේ ඔක්කොම සිලෙට් කරගෙන මෙන්න මේ ෆොටෝ එක උඩ මේ අවශ්‍ය ෆොටෝ එක ප්‍රීසෙට් එක දා මෙතනින් ගිහලා මේ ප්‍රීසෙට් එක මේදර කන්ට්‍රෝල් C ඔබන්න කන්ට්‍රෝල් C ඔබලා මේදර කොපි කරගන්න ප්‍රීසෙට් එක ඊට පස්සේ අපි අනිත් මේ ටිකට මේ ටිකේ ඉන්නේ මේ අදාළ ප්‍රීසෙට් එක දාපු ෆොටෝ එක උඩ මේ විදිහට ක්ලික් කරලා මෙතනින් සින්ක් සෙටින් කියන දීලා මෙතන සින්ක්‍රොනයිස් කියලා දෙන්න. එතකොට ඔයාලට පේන සින්ක්‍රොනයිස් සෙටින්ස් වල තියෙනවා බේසික් වල white balance exposure contrast highlight මේ ටික ඔක්කොම තියෙනවා. අපිට ඒව අදාළ නැත්නම් අපිට මේ ෆොටෝස් වල මේ ටික අයින් කරන්න පුළුවන්. එතකොට මේ ෆොටෝ එකේ තියෙන එක්ස්පෝෂර් එක මේ ෆොටෝ එකට එන්නේ නැහැ. පාට තේරෙනවා මේ ෆොටෝ එකේ තියෙන එක්ස්පෝෂර් එක මේ ෆොටෝ එකට එන්නේ නැහැ. ඔයා හිතන්න ඔයා ෆොටෝ එක ගාපු ෆොටෝස් 10 විදියක් කියලා. එතකොට ඔයාට පුළුවන් මේ එක්ස්පෝෂ් කියන එක දෙන්න නැතුව ඔයාට අනිත් ටික ඔක්කොම දාලා ඔයාට එක්ස්පෝෂ් ටිකෙන් කෙලින්ම එක්ස්පෝෂර් උනේ වැඩි කර අඩු කර හදාගෙන යන්න පුළුවන්. ඉතින් මෙතන බේසික් කියන ටික එක ඕෆ් කරොත් එහෙම සම්පූර්ණ ක්ලැරිටි, වයිබ්‍රන්ස්, මේ සැචුරේෂන්ස්, ෂැඩෝස් මේ ඔක්කොම නැති වෙනවා. මේ ප්‍රීසෙට් එක හරියට ඇප්ලයි වෙන්නේ නැහැ. ඉතින් මම මේ විදිහට දීලා මෙතනින් සින්ක්‍රොනයිස් කියන එක දෙනවා. ඉතින් ඔයාලට පේන්නේ නැති මේ ෆොටෝස් ඔක්කොම ආවා. දැන් ඔයාලට පේන්නේ නැති මේ ෆොටෝස් එක බ්ලූ එක වැඩි. ඒ කියන්නේ මට එකින් එක මේ ටික පොඩ්ඩක් ආයි වෙනස් කරන්න වෙනවා. එතකොට අපි එහෙම වුණොත් කරන්නේ මේ විදිහට ගිහිල්ලා ෆොටෝස් වල මෙන්න මේ විදිහට පොඩ්ඩක් වෝම් ලුක් එක ගන්න අපිට සිද්ධ වෙනවා. ඉතින් මේ ප්‍රීසෙට් දැම්මට පස්සේ මේ ප්‍රීසෙට් වල සමහර තියෙනවා ඔයාලට පේන්නේ නැති මේ මෙතන පොඩි අවුල් වගේ ගිහිල්ලා තියෙනවා. ඉතින් එතකොට අපි හරි ප්‍රීසෙට් එකක් මේකට ඇප්ලයි කරලා බලන්න ඕනේ. ඒ ඇප්ලයි කරලා හරිම ෆොටෝ එක තමයි අපි ඒකට යූස් කරන්න ඕනේ. ඉතින් මෙතනින් ගිහලා මේ ෆොටෝ එක අයින් කරනවා නම් ඔයාලට බලන්න මෙතන රීසෙට් කරන්න. රීසෙට් කරලා අපිට සෙට් වෙනවා ප්‍රීසෙට් එකක් මෙතනින් හරියට ඔයාලට හදාගන්න පුළුවන්. එම් ප්‍රීසෙට් යූස් කරන්න නැත්නම් අපිට නෝමල් ෆයිනල් ප්‍රීසෙට් එකක් වෙන්න මේ වගේ ෆොටෝ එකක් මේ විදිහට පොඩ්ඩක් යලෝ පැත්තට කරලා අපිට ඒ විදිහට හදාගන්න පුළුවන්. හයිලයිට් අඩු කරලා ඉතින් මේ ෆොටෝ ඔක්කොම ඔයාලට පුළුවන් මේ විදිහට සාමාන්‍ය විදිහට අර විදිහට සින්ක්‍රොනයිස් කරලා අනිත් පැත්තට ගන්න. හරි ඉතින් මොන හරි විස්තර දැනගන්න තියෙනවා නම් අහන්න. මම මේ ටැබ්ස් ගැන කැටලොග් ගැන මෙන්න මට පැහැදිලි කරන්න වීඩියෝස් අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු හැමෝටම සුබ දවසක්.